මෙවර 2020 ලෝක කුසලානේ සමසත්කාරත්වයේ දරන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාවයි. ඒ නිසාම ශ්‍රී ලංකා කණ්ඩායමට තමන්ගේම ක්‍රීඩාංගණවල තමන්ගේම ප්‍රේක්ෂකින් ඉදිරියේ තරඟ කිරීමේ වාසිය හිමිව තිබෙනවා. එසේම ආරම්භක පිතිකරු පැතුම් නිසංක ඉතාමත් දක්ෂ ලෙස මේ වෙන විට ලකුණු රැස් කිරීමේ නියැලී සිටිනවා. එසේම කුසල් මෙන්නිස්ත යලිත් සුපුරුදු දස්කම් අතරට පැමිණ තිබීම විශේෂයි. ඒ නිසා මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි අටවටේට තේරීපත් වුණේ තවත් තරඟයක් ඉතිරිව තිබීදී. ඒ සිම්බාබ්වේ කණ්ඩායම සමග තරඟයයි. එම තරගය තවත් සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙම තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි අටවටයට ගමන් කරන්නේ B කාණ්ඩයේ පළමු තැනටපත් වෙමින්. ඒ නිසාම ශ්‍රී ලංකාව සුපිරි අටවටයේදී තරග වැදීමට නියමිතව ඇත්තේ එංගලන්තයේ, පාකිස්තානයේ සහ නවසීලන්තයේ සමගයි. පාකිස්තානයේ හැර අනිකුත් කණ්ඩායම් දෙකම දඟපන්දු යවන්නන් හමුවේ දක්වන දුර්වලතාවයේ ප්‍රයෝජනයටගෙන මෙවර අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීම ඉහළ සම්භාවිතාවක් ශ්‍රී ලංකාවට පවතිනවා. එසේ මේ වනට ශ්‍රී ලංකා මැද පෙළ පවන් රත්නායක සමග ඉතාමත් ශක්තිමත්ව සිටින නිසාම බොහෝ දුරට ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගනු ඇති.